ඔෂ්විට්ස් මරණය නිම්නය හිස්ට්‍රි බ්ලොග් මානව ඉතිහාසයේ ලියවුණු අඳුරුතම බිහිසුණුම සහ අමානුෂිකම පරිච්ඡේදය කුමක්දයි යමකු ඇසුවහොත් එයට ලැබෙන එකම පිළිතුර සමූල ඝාතනය හෙවත් ද හොලෝකෝස්ට් යන්නයි. දෙවන ලෝක යුද්ධ සමයේදී නාසි ජර්මනිය විසින් දියත් කළ මෙම මහා විනාශයේ ප්‍රධානතම කේන්ද්‍රස්ථානය සහ අමානුෂිකත්වයේ සංකේතය වූයේ ඔෂ්විට්ස් වධකාකාරයයි. පෝලන්තයේ පිහිටි මෙම භූමිය එක්තරා කාලයකදී හුදෙක් ගොඩනැගිලි සමුදායක් නොව මිනිස් ජීවිත මිලියනයකට අධික සංඛ්‍යාවක් අලු බවට පත් කළ මරණයේ කර්මාන්ත ශාලාවක් විය. නොදුටු සිටියම අද ඔබව රැගෙන යන්නේ මනුෂ්‍යත්වයේ නාමයේ ඉදිරියට ඇබූ ඒ බිහිසුණුම කඳුළු කතාවේ ඇතුළාන්තයටයි. අපි විමසා බලමු ඔෂ්විට්ස් කඳුරුව තුළ සැබවින්ම සිදු වූයේ කුමක්ද කියා. 1940 නාසි ජර්මනිය විසින් පෝලන්තය ආක්‍රමණය කිරීමෙන් පසු ඔෂ්විට්ස් කඳුරුම මුලින්ම පිහිටුවනු ලැබුවේ පෝලන්ත දේශපාලන සිරකරුවන් රඳා තබා ගැනීම සඳහායි. කෙසේ වෙතත් නාසින්ගේ යුදෙව් ප්‍රශ්නයට අවසාන විසඳුම යටතේ යුදෙව්වන් සමූල ඝාතනය කිරීමේ සැලසුම ක්‍රියාත්මක වීමත් සමග මෙම කඳුරු ලොව විශාලතම වධකාගාරය සහ මනුෂ්‍ය ඝාතකාගාරය බවට පරිවර්තනය විය. මෙම දැවැන්ත සංකීර්ණය ප්‍රධාන කඳුරු 3කින් සමන්විත විය. පළමු වන්න ඔෂ්විට්ස් 1 මෙය ප්‍රධාන පරිපාලන මධ්‍යස්ථානය වූ අතර මුල්ම සිරකරුවන් රඳා තැබුවේ මෙහිය. දෙවන්න අතිශය බිහිසුණු ඔෂ්විට්ස් 2 හෙවත් බර්කනෝ මෙය ප්‍රධාන සමූල ඝාතන මධ්‍යස්ථානය වූ අතර මහ පරිමාණ ගෑස් කුටි සහ ආදාහනාගාර පිහිටියේ මෙහිය. තුන්වන්න ඔෂ්විට්ස් 3 හෙවත් මොනවිට්ස් මෙය බලහත්කාර ශ්‍රමය ලබාගත් කාර්මික කඳුරුවක් විය. මීට අමතරව තවත් අණු කඳුරු 40කට අධික සංඛ්‍යාවක් මෙම ප්‍රදේශය පුරා ව්‍යාප්තව තිබුණි. කඳුරුට ඇතුළු කරන සෑම සිරකරුවකුගේම අනන්‍යතාවය අහෝසි කර ඔවුන්ගේ අතේ අනුක්‍රමික අංකයක් පච්ච කොටනු ලැබිය. සිරකරුවන්ගේ දෛනික ජීවිතය අතිශය කටුක වූ අතර එය ආරම්භ වුණේ අලුයම 4:30ට පමණයි. ඉතාවම ශනීපාරක්ෂක පහසුකම් සහිතව දරාගත් නොහැකි දූවිලි හා මඩ පිරුණු පරිසරයක දිනකට පැය 11ක් පමණ දැඩි ශ්‍රමික වැඩවල උන්ව යොදවන ලදී. ඔවුන්ට ලැබුණු ආහාර වේලද ඉතා සුච්චම් එකකි. බොහෝ විට ලැබුණි ඉතා සුළු සුප්‍රමාණයක් සහ පල් වූ පාන් කැබැල්ලක් පමණි. මේ නිසා බොහෝ දෙනෙක් සාගින්නෙන් හා රෝගාබාධ වලින් පීඩා විඳී අතර ඇවිදින ඇයට සැකිලි බවට පත්විය. ඔෂ්විට්ස් කඳුරුවේ සිදු වූ තවත් එක් කළු පැල්ලමක් වන්නේ නාසි වෛද්‍යවරුන් විසින් සිරකරුවන් යොදා ගනිමින් සිදු කළ අතිශය බිහිසුණු වෛද්‍ය පරීක්ෂණයි. මෙහි ප්‍රධානියා වූයේ මරණයේ දූතයා ලෙස හැඳින්වුණු ජෝසෆ් මෙන්ගෙල්ය. ඔවුන් විශේෂයෙන්ම නිවුන් දරුවන් වාමනයන් සහ කාන්තාවන් මත දරුණු වද හිංසා පමුණවමින් පරීක්ෂණ පැවැත්වුවා. කාන්තාවන් වදභාවයට පත් කිරීම සඳහා එක්ස්රේ කිරණ සහ විවිධ රසායනික ද්‍රව්‍ය ඔවුන්ගේ ශරීරවලට එන්නත් කරන ලදී. කඳුරු තුලදී කිසිදු නිර්වින්දනයකින් තොරව සැත්කම් සිදු කිරීම සහ මිනිසුන්ගේ අවයව ඉවත් කිරීම වැනි අමානුෂික ක්‍රියා එදිනදා සිදුවීම් බවට පත්වී තිබුණි. සමූල ඝාතන ක්‍රියාවලිය සහ ගෑස් කුටි ඔෂ්විට්ස් කඳුරුවේ ප්‍රධානතම කාර්ය වූයේ මිනිසුන් මැරීමයි. මෙම සමූල ඝාතන ක්‍රියාවලිය 1940 සැප්තැම්බර් මාස බ්ලොක් 11 දී සයික්ලෝන් බී නම් විෂවායුව භාවිතයෙන් සිදු කළ පළමු අත්හදාලිමින් ආරම්භ විය. යුරෝපය පුරා සිටි යුදෙව්වන් දුම්රිය මගින් කඳුරුවට ගෙන එන ලදී. ඔවුන් කඳුරුවට පැමිණි විගසම තේරීමේ ක්‍රියාවලියකට ලක් කෙරිනි. වැඩ කිරීමට නොහැකියයි තීරණය කළ කුඩා දරුවන්, කාන්තාවන්, මහලු අය සහ රෝගීන්ව කෙලින්ම ගෑස් කුටි වෙත යොමු කරන ලදී. ඔවුන්ට පවසනු ලැබුවේ විෂ බීජ හරණය කරන ස්නානයක් සඳහා යන ලෙසයි. විනාඩි 20ක් වැනි කෙටි කාලයක් තුල දහස් ගණනින් මිනිසුන් අමානුෂික ලෙස ඝාතනය කෙරිනි. ඝාතනයෙන් පසු දේහයන්ගෙන් රන්දත්, ආභරණ සහ හිසකෙස් පවා ඉවත් කරන ලදී. මේ බිහිසුණු තත්වය හමුවේ පවා සිරකරුවන් නිහඬව සිටියේ නැත. කඳුරුවේ අභ්‍යන්තරයේ විතෝල් පිලේකි වැනි වීරෝදාර පුද්ගලයන්ගේ නායකත්වයෙන් රහසිගත ප්‍රතිරෝධී ව්‍යාපාර ක්‍රියාත්මක විය. 1944 ඔක්තෝබර් මාසයේදී සුන්ඩර් කොමාන්ඩෝ සිරකරුවන් විසින් එක් ආදාහනාගාරයක් ගිනිබත් කරමින් කැරැල්ලක් ගැසුවා. අවසානයේ 1945 ජනවාරි 27 වන දින සෝවියට් රතු හමුදාව ඔෂ්විට්ස් කඳුරුවට ඇතුළු විය. එහිදී ඔවුන්ට දැකගත් හැටි වූයේ අතිශය අසාධ්‍ය තත්වයේ සිටි සිරකරුවන් 7000ක් පමණක් සහ තැනින් තැන වැටි තිබූ මිය කියා සිටිය දේහයන්ය.
එහිදී හමු ලක්ෂ සංඛ්‍යාත ඇදුම් පැළදුම් සපත්තු සහ මිනිස් හිසකෙස්ටොන් 7කට අධික ප්‍රමාණය මනුෂ්‍යත්වයට එරෙහිව සිදු ඒ මහා අපරාධයේ බිහිසුණු බව ලොවටම සාක්ෂි දැරිය. දෙවන ලෝක යුද්ධයෙන් පසු කඳුරුවේ අනදින නිලධාරියා වූ රුඩෝල්ෆ් හෙස් 1947 දී ඔහු පාලනය කළ කඳුරු භූමියේදීම එල්ලා මරා දමනු ලැබිය. 1947 දී පෝලන්ත රජය විසින් මෙම භූමිය රාජ්‍ය කෞතුකාගාරයක් බවට පත් කළ අතර අද වන විට එය යුනෙස්කෝ ලෝක උරුමයකි. ඔෂ්විට්ස් යනු තවදුරටත් හුදෙක් ඉතිහාසයේ එක් කළු පැල්ලමක් පමණක් නොවේ. එය අන්තත්වාදය, වර්ගවාදය සහ වෛරය නිසා මනුෂ්‍යත්වයට සිදුවිය හැකි විනාශය පිළිබඳ සදාකාලික අනතුරු ඇගවීමකි. අපි නැවත කිසි දිනක එවැනි බිහිසුණු අතීතයකට ඉඩ නොතැබිය යුතුය. ඔෂ්විට්ස් කඳුරුවේ බිහිසුණු අතීතය පිළිබඳ නොදුටු සිතියම ගෙනා මෙම වාර්තාමය වීඩියෝව පිළිබඳ ඔබේ අදහස් පහතින් කමෙන්ට් කරන්න. මේ වැනි තවත් ඓතිහාසික කරුණු දැන ගැනීම සඳහා නොදුටු සිතියම YouTube නාලිකාව සබ්ස්ක්‍රයිබ් කරන්න. ස්තුතියි.